ඉතින් ඔයාලට කොහොමද? ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. අද තමයි ඉතින් මම හස්බන්ඩ්ගේ ගෙදර යන දවස. ඔන්න ඉතින් සීයාට තමයි ගොඩාක්ම දුක සුදු බබා නැතුව. සීයා ඉතින් වැඩට යන්නත් කලින් බබාව ටිකක් වඩාගෙන හිටියා. ඉතින් තාත්තට මාර්ම දුකයි බබාව අරන් යන එකට. අඬන්නත් වගේ තමයි හිටියේ. ඔන්න ඉතින් තාත්තත් වැඩට ගියා. දැන් මමත් ලෑස්ති වෙලා බබාවත් ලෑස්ති කරලා තමයි මේ අතු ගාන්නේ. ඉතින් කාමරේ ඔක්කොම අස් කරා. අම්මත් අසනීපෙන් ඉන්න නිසා අම්මට ඉතින් බෙඩ්ෂීට් එහෙම හොදන්න බෑ. ඉතින් මම ඒව ඔක්කොම හොදලා කාමරේ හොඳට අස් කරා. අස් කරලා ලෑස්ති වෙලා ඉතින් චුට්ටක් අතු ගාමු කියලා හිතුවා. අපේ ගෙදර ඉතින් කාමර දෙකක් තමයි තියෙන්නේ. මම බබා ලැබෙන්න මාස 2ක් තියෙද්දිනේ මෙහෙ ආවේ. ඉතින් මේ අපේ අම්මලා ඉන්න කාමරේ. ඉතින් මම ආපු දවසේ ඉඳලා අද වෙනකම්ම මම මේ කාමරේ තමයි හිටියේ. ඉතින් මගේ අම්මටයි තාත්තටයි ගොඩාක් පින් මාව මේ තරම් මෙච්චර කාලයක් බලාගත්තට. පුංචි කාලේ ඉඳලා ලොකු වෙනකනුත් බලාගෙන බැන්දට පස්සේ අපේ බබාලවත් බලන්න අපේ අම්මලා වෙනසක් කරන්නේ නැතුව අපිට වගේම ආදරෙන් වෙලාවකට හිතනවා අපටත් වැඩිය අපේ බබාලට අපේ අම්මයි තාත්තයි ආදරේද කියලා. ඉතින් මෙච්චර දවසක් මෙහි ඉඳලා හස්බන්ඩ්ගේ ගෙදර යන්න හිත හදාගත්තේ ගොඩාක් අමාරුවෙන්. ඒ වුණත් ඉතින් අපිත් යන්න ඕනනේ. කොහොම හරි ඉතින් හිත හදාගෙන මම තීරණය කරා මේ අවුරුද්දේ නම් හස්බන්ඩ්ගේ ගෙදර යනවා කියලා. ඉතින් අද යනවා හෙට යනවා කියලා හිටියා. ලං වුණාන් පස්සේ හිතුණා තව ටික දවසක් ඉන්නවා කියලා. දැන් ඉතින් බබාට අවුරුද්දයි මාසයක් වුණා. දැන් ඉතින් තව ටික කාලයක් හිටියොත් බබාටත් හිත හදාගන්න අමාරුයි. එයාත් මෙහෙට හුරු වුණාම එයාට එහෙ ගිහිල්ලා ඉන්න අමාරු වෙයි කියලා හිතුවා. ඒ නිසා ඉතින් ඔන්න අපි තීරණය කරා දැන් එහෙ යන්න ඕන කියලා. දැන් නම් ඉතින් ඔන්න අපි ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් අපි වීල් එකේ තමයි යන්නේ. බබාගේ බඩුත් ඔක්කොම පැක් කරගත්තා. දැන් ඔක්කොම ලෑස්ති. ඉතින් අන්න යන්න කලින් මං හිතුවා පොඩි වීඩියෝ ටිකක් ගමු කියලා. මොකද මේවා මට එහෙ ගියාම බලන්න පුළුවන්, මතක් කරගන්න පුළුවන්. ඒ වගේම ඉතින් මේවා බල මට කවදා හරි බබාටත් පෙන්වන්න පුළුවන්. ඒ නිසා ඉතින් මං ටිකක් වීඩියෝ කරගත්තා. මේවා ඉතින් දවසක ලස්සන මතක වේවිනේ. මගේ බබත් කවදා හරි දැනගනීවි එයාගේ ආච්චි සීයයි එයාට පුංචිම කාලේ කොච්චරනම් ආදරය කරාද කියලා. ඉතින් එයාට ලොකු වෙනකොට මේ දේවල් අමතක වෙන්නත් පුළුවන්. ඉතින් මේ දේවල් දැක්කොත් එයා තේරුම් ගනීවි එයාට ආච්චිගෙනුයි සීයාගෙනුයි ලොකු අම්මගෙනුයි කොච්චර ආදරයක් ලැබුණාද කියලා. ඔන්න ඉතින් කොහොම හරි හිත හදාගෙන අපි එන්න පිටත් වුණා. කොච්චර අමාරු නැත් ඉතින් සමහර තීරණ අපිට ගන්නව වෙනවනේ. ඔන්න ඉතින් ඒ වගේ තීරණයක් තමයි මේ. අපි ඉතින් ගෙදරින් එද්දි හරියටම වෙලාව 12යි. ඉතින් තවත් වෙලා හිටියොත් පරක්කු වෙන නිසා දවල්ට කෑවේ නැහැ. අපි ආවා දවල්ට කාලෙන්න හිටියොත් ඉතින් තවත් පරක්කු වෙනවනේ. මොකද ඉතින් එහෙ ගෙදරත් කවුරුත් නැහැ. කොහොම වෙයිද දන්නේ නැහැ. ඉතින් මුලින් ඉඳන් ලෑස්ති කරගන්නත් ඕනේ. ඒ නිසා හිතුවා චුට්ටක් කලින් යමු කියලා. ඉතින් යන අතරමඟ අපි කෑම මොන හරි කාලා යමු කියලා මෙන්න මේ කඩෙන් අතර කරා. ඉතින් අපි යන වෙලාවෙ නම් කඩේ කවුරුත් හිටියේ නැහැ. ඒ නිසා ඉතින් නිදහසේ කෑම ටිකක් ගන්න පුළුවන්. බබාත් ඉතින් දැන් වෙනදා වගේ එක විදියකට ඉන්නේ නැහනේ. ඒ නිසා සෙනඟ පිරිච්ච තැන්වල හරිම අමාරුයි. ඉතින් මේ තැන නම් ටිකක් නිදහස්. ඒ නිසා අපි දෙන්න කෑම කාලා බබාටත් මොන හරි කවා ගමු කියලා හිතුවා. දැන් ඉතින් සුදුමැණික හරිම දඟයි. පේනව නේද ඉන්න හැටි බහින්න දඟලනවා. දැන් ඉතින් ඉස්සර වගේ දෙන්නටම එකට කෑම කන්න බෑ. ඒ නිසා ඉතින් එක්කෙනෙක් මුලින් කෑම කාලා බබාව බලා ගන්නවා. ඒ අතර ඉතින් අනිත් කෙනාට කන්න පුළුවන්.
ඔන්න ඉතින් බබාගේ තාත්තා මුලින් කෑම කාලා බබාට යෝගට් එකක් කවන්න ගත්තා. දැන් ඉතින් මම කෑම කන ගමන් ටිකක් වෙලා වරන් බබාට යෝගට් එකත් කවාගෙන අපි ආයෙම ඉතින් යන්න පිටත් වුණා. වෙනදා ඉතින් මේ හරියේ මේ වගේ සෙල්ලම් බඩු කඩ ගොඩාක් තියෙනවා. මේ පාර ඉතින් එකම කඩයක් විතරයි තිබුණේ. මොකද මේ හරියත් සැරින් සැරේ තැන තිබුණ නායක ගියපු තැන්. ඒ නිසාද දන්නේ නැහැ. ගොඩාක් කඩ මේ පාර තිබුණේ නැහැ. එකම එක කඩයක් විතරයි තිබුණේ. ඉතින් දැන් ඔය ඉස්සරහා ලොකුවට නායක ගියපු තැනක් තියෙනවා. හස්බන්ඩ් ඉතින් මේ ළඟදී දවසක් ඇවිල්ලා ගිහින් තිබුණා නායක ගියාට පස්සේ. ඉතින් හස්බන්ඩ් ඉතින් මට ඔය කී යනවා ඉස්සරහා නායක ගියපු තැනක් තියෙනවා ඔන්න බලන්න කියලා. ඒ වුණත් ඉතින් බබත් නිදි. ඒ නිසා මට ඉතින් සැරින් සැරේ එහෙට මෙහෙට පැන බලන්න බෑ. ඉතින් මේ පැත්තට මේ තරම් තමයි පෙනුනේ. ඉතින් ඔන්න අර ඈතින් පේන්නේ උතුවන් කන්ද. ඉතින් මම නම් කන්දටම ගිහිල්ලා නැහැ. මේ වගේ ඉතින් යන සැරේට ඈතින් තමයි බලන්නේ. බලන්නකෝ ඔයාලත් මේ පන්සල ගාවින් ගිහින් තියනවද කියලා. ඉතින් හරිම ලස්සනයි මේ පන්සල. ඕනම කෙනෙකුට පාරේ යනකොට බලාගෙන යන්න පුළුවන්. මේ පන්සලත් ගම් වතුරට වතුර දාලා තිබුණා කියලා හස්බන්ඩ් කිව්වා. ඔන්න ඉතින් දැන් අපි කෑගල්ලට කිට්ටු කරලා ඉන්නේ. බබා නම් හොඳටම නිදි. ඉතින් සීතලයි වගේ තිබුණ නිසා මම බබාට බ්ලැන්කට් එකක් දාගත්තා. දැන් නම් ගොඩාක් කිට්ටුව තමයි ඉන්නේ. ඔන්න ඉතින් අපි එනකොට මාවනැල්ල චුට්ටක් පහු වෙනකොට සේල් එකක් දාලා තිබුණා ඕනෙම කෑල්ලක් 350යි කියලා. ඉතින් මහන්සි බලන්න නැතුව හස්බන්ඩ්යි මායි ගිහිල්ලා බඩු ගොඩාක් අරගත්තා. දැන් නම් ඉන්නේ ඉතින් අපි ගෙවල් පාරේ. මේ තියෙන්නේ මාඔය. පේනව නේද? දැන් නම් වතුර ගොඩාක් හිඳිලා. ඉතින් තව නම් විනාඩි 10ක 15ක වගේ දුරක් තමයි අපිට යන්න තියෙන්නේ. ඔන්න ඉතින් අපි ගෙදර ආවා. මෙතන ඉඳන් පහළට පාරේ තමයි යන්න තියෙන්නේ. ඉතින් අද වීල් එකේ යන්න බෑ. මොකද වීල් එකේ බඩු ගොඩාක් තියෙන නිසා මම හිතුවා පයින් යමු කියලා මේ ටික. ඉතින් හස්බන්ඩ් මුලින් ගියා වීල් එකේ. ඒ අතරේ ඉතින් මම බබත් එක්ක බැහැලා පයින් ගියා මේ ටික. ඉතින් ගොඩ දවසකට පස්සේ ආපු නිසාද කොහෙදෝ ඉතින් වෙනසක් දැනෙනවා. ඔන්න ඉතින් බබයි මමයි පයින් ආවා. ඉතින් ගෙදර කවුරුත් නැති නිසා කොහොම තේද දන්නේ. හුඟ දවසක ඉඳලා අම්මත් ගෙදර නැහැ. දැන් ඉතින් ගිහිල්ලා බලමු කොහොමද ගෙදර තියෙන්නේ කියලා. ඔන්න ඉතින් අපි ගෙදරට ආවා. හස්බන්ඩ් ඉතින් ඇවිල්ලා දොර ඇරලා මං ඉතින් චුට්ටක් එහෙට මෙහෙට ගිහින් බැලුවා මොකද තත්ත්වය කියලා. හුඟ දවසකට පස්සේනේ මම ඉතින් ආවේ. ඔන්න ඉතින් අම්මත් ගෙදර නැති නිසා කැලේ වැවිලා කොළ වැටිලා ඉතින් පේනව නේද තියෙන විදිය. ඉතින් අම්මයි දිනන් මේ ඔක්කොම අතු ගාලා සුද්ධ කරලා තියාගන්නවා. ඉතින් අම්මත් හුඟ දවසක් ගෙදර ඉඳලා නැහැ. ඔන්න ඉතින් ආපු ගමන්ම කරන්නේ මං ආසාවෙන් අලෝල්ලා තිබුණ සැමනලු ටික ඔක්කොම ගලවන්න පටන් ගත්තා. දැන් ඉතින් එයත් එක්ක ඕවා බේරගන්න බෑ. කමක් නෑ කියලා ඉතින් හිත හදාගෙන සැමනලු ටික ගලවන්න දුන්නා. ඉතින් ඔක්කොම ගැලවුවා ඇවිල්ලා. දැන් ඉතින් මට නම් වැඩ ගොඩයි. මොකද ඉතින් කොනක ඉඳලා අස් කරන්න තමයි තියෙන්නේ. එහෙනම් ආයෙත් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ගිහින් එන්නම්.